මෙන්න මේ කතාව අහලා පුරුදුයිද? දරු පැටියෙක් එන දවසක ඒ කලබල වෙන්නේ නැතුව ඉන්න. මං හිතන්නේ මේ කතාව අහලා පුරුදු දරුබල ප්‍රමාදව ඉන්න අයට සමහර වෙලාවට නෝන මහත්තයාට මේ කතාව කියනවා, මහත්තයා නෝනට මේ කතාව කියනවා. පොඩි උදාහරණයක් කියන්නම් මම. අපි හිතවනවා ගහක්. අපි හිතමු අඹ ගහක් කියලා. අඹ ගහ හිටවලා අපි ඔහෙ බලාගෙන ඉන්නවද ගෙඩි හැදෙනකම්? එහෙම ගෙඩි හැදෙයිද? ප්‍රශ්නයක් තියෙනවානේ. අඹ ගහක් හිටෙවුවනම්, අඹ පැලයක් හිටෙවුවනම් අපි ඒකට සත්කාර කරනවා. පොඩි කාලේ අම්මා තාත්තා අපිට උගන්වන්නේ මොකද්ද? පැලයක් හිටවුවොත් ආර හිටවපු පැලේට වතුර දාන්නේ නැද්ද? හොර දාන්නේ නැද්ද? අපිට පොඩි කාලේ ඒවා උගන්වලා තියෙනවා. දැන් ඒවා අමතකයි. අන්න ඒ විදිහට අපිට කියලා දීලා තියෙනවා ගහකින් ප්‍රයෝජනයක් ගන්න නම් ගහට සලකන්න ඕන. ඔන්නේ ගෙඩි හැදෙනවා නම් හැදෙයි. දැන් ගොවි මහත්තයෙක් වී ටික වපුරලා ඉවරලා ඊළඟට කපන දවසට ගියොත් අස්සන්නක් තියෙනවා. තල ටිකක් වපුරන කෙනෙක් තල ටික වපුරලා ඉවර වෙලා බලන්න නැතුව ගියොත් එහෙම. ඒ වගේ වෙනත් භෝගයක් හිටවන කෙනෙක්. ඒ නිසා මේ සබහා දහම කියන්නේ මිනිසා නම් මේ සබහා දාමේ තියෙන ක්‍රියාදාමයේ මේ මිනිසාට පොදුයි. ඒ නිසා මේක බුද්ධියෙන් කල්පනා කරන්න. කටට ආව පළියට කියවන්නේ නැහැ. ඒ නිසා මේ ශරීරයත් හරියට මේ සබහා දහමේ තියෙන ගහක් වගේ. අපි ගස් වලට සලකන්න අත්දැකීම් තියෙනවද බලන්න. ඔබ මල් ගහට පොර දාන්න, වතුර දාන්න තමයි ගහේ හොඳට කොළාතු හැදිලා, මල් හැදිලා, ගෙඩි හැදෙන්න ගහන්නම් ගෙඩි හැදලා හොඳට පළබර වෙන්නේ. දැන් ඔබේ මං අහනවා ඔබේ පළබර නෑ නේද දැන්? ගෙඩි නෑ නේද? ඔබ ගහක් නම් ඔබේ ගහේ ගෙඩි නෑ දැන්. يعني පළ ප්‍රමාදයි. එහෙමනම් ඔහේ බලන් හිටියොත් ගෙඩි හැදෙනවද? එන කාලෙකයි කියලා බලන් හිටියොත් ගෙඩි හැදෙනවද? නෑ. එහෙනම් ගහට සලකන්න ඕනේ. ගහට සලකන ක්‍රමයක් තියෙනවා. ඒ ගැන දැනගන්න ඕනේ. මේ ශරීරයට අපි හරියට නිසි ආකාරයට උපස්ථාන කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසි ආකාරව දැනගෙන කටයුතු කළොත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඒ ගහෙන් නැත්නම් මේ මනුස්ස ජීවිතයෙන් ප්‍රතිඵලයක් ගන්න. දෙපාරක්, තුන් පාරක්, හතර පාරක් මේ හාමුදුරුවෝ කියපු දේ ගැන අවධානය යොමු කරලා පරේක්ෂණයක් කරන්න. තිරුවන් සරණයි.